වෙල්කම් ටු ට්‍රැවල් විත් මැග්නයිට්. ඔන්න අදත් තවත් වීඩියෝ එකකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. අද යනවා කොළඹ. ඉතින් කොළඹ යනවා. මොකද මගේ යාළුවෙක් අද බයික් එකක් අරන් තිනවා. ඒකත් පොඩ්ඩක් බලලා ඒකෙත් තව වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකත් කරගෙන ඉතින් එන්න තමයි බලාපොරොත්තු. එන්න රැඳිලෙමු බලන්න අද මොකද්ද බයික් එක කියලා. ගොඩක් කාලෙකින් තමයි අද වීඩියෝ එකක් දාන්නේ. ඉතින් thank you හැමදාමත් වගේ මගේ වීඩියෝස් බලනවාට. ඉතින් ගොඩක් ස්තුතියි. ඉතින් අද වෙනස්ම ආකාරයක තමයි අද වීඩියෝ එකක් දාන්නේ. කැප්ෂන් එක දැක්කම ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් අද මොකක්ද දාන්නේ කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක සම්පූර්ණයෙන්ම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම travel with magnite Facebook page එක පැත්තට ගිහිල්ලා අනිවාර්යෙන් follow එකක් දාන්න. ඒකෙත් ගොඩක් වීඩියෝස් තියෙනවා. ඉතින් magnite එක ගැන දැනගන්න. ඒ වගේම ලංකාවේ ලස්සන සොඳුරුතැන් බලන්නත් Travel with Magnite page එක සහ Travel with Magnite YouTube channel එක සැදී පැහැදී සිටිනවා. ඉතින් අනිවාර්යෙන් ආරාධනා කරනවා මේ පැත්තට ගිහිල්ලා follow එකක් දාලා support එකක් දෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මේ Travel with Magnite. මේක රැලවිල් ඔක්කොම ඉන්නේ නේ. අපි ඇලවිල් ඔක්කොම තියෙනවානේ. මොකද මචං මේකේ මොඩල් එක ARS ද මේක ඇවිල්ලා NWOW ARS බයික් එක. ඉතින් හරිම ලස්සන වාහනයක්. මැග්නයිට් එක තමයි තියෙනවා. මේක NRS මේ බයික්. මේ ලයිට් එක මචං පත් වෙලා හැටිද? ආය ඔටෝමැටික් එකනේ. මීටර් පැනල් එක ඔක්කොම ඩිජිටල් නේ. මේක මේ අර මොකද්ද අම්මා සීට එක රත් වෙන හැටිද? අවුද ෂුවර් බැටරි නෙමෙයි නේ. රත් වෙන්නේ නැහැ නේ. මේක හොඳයි නේ. බ්‍රීම් ඈ හරිම ලස්සනයි. මේක මේ මොකක්ද කොහොමද යන්න තියෙන්නේ? යතුරු දානවා. ගාලි වෙලා නේද? එන්න මේකෙන් අන්ලොක් කරාම දැන් රේස් කරාම එනවා.
අම්මට උඩු මේ සද්‍යයන්නේ බ්‍රේක් එක අම්මට උඩු මේ පුරුදු වෙන්න වෙනම කේසයක් තියෙනවනේ ඈ මේක හරි වටිනව නුරේෂය ෂා අම්මා ෂා මේක හොඳ නැහැ ඔක්කොටම වඩා මේ බයික් එක මාරාතල් මේ වාහනේට වඩා ඔව් හොඳයිනේ මේ ෂා අම්මා එතකොට මේ ඔෆ් කරන්න මචං ලොක් එකද මේකද මේක මේ 1 2 3 තුනේ තම කන්දේ නෑ නෑ මම කියන ඔෆ් කරන්නේ කොහොමද කරන්නේ මේ ලොක් එක නේ ඔව් අර මේ යතුර කර ගන්න පුරා නැත්නම් ලොක් එක නැතර දැන් ඔෆ්ද නෑ යතුර ගන්න මේ පැත්තට පමණද මේ අනිත් පැත්ත මෙහෙටද නෑ ඔය දකුණු පැත්ත මේ දකුණේ තියෙන හරි ඊට පස්සේ මේ ආයෙත් තියෙන මේ මේක යතුර අරගෙන හා මේ කියන්නේ මෙහෙම කියන්නේ යතුර අරගත්තෙන් පස්සේ එහෙම අන්ලොක් කරලා දැන් මේක ඒවුවම ඔන්න ආයෙක යනවනේ අම්මා මාර ලස්සනයි අහ යතුර නැතොත් එනවා අර කවුන්ට් කරන්නේ අයිත් එක දෙපාරක් වොන්න හරිද මෙන්න මේක දෙපාරක් ඔෆ් කරලා ඔෆ් වෙනවා නේ ඔකනේ අනිත් එක මේකද මෙහෙම ගහනවා මේකද මේක ඔෆ් අන්ලොක් කරලා හරි හරි අම්මෝ ෂා ඒක මාර ලස්සනයි මේ හරි සන්තෝසයි මෙහෙම තමයි ඉන්න ඕන මිනිස්සුනහම ඒක මාර වටිනයි ෂා මට තාස් හිතුණා කියනකො නියමයිනේ මේක තමයි එන්වව් ARS බයික් එක ඔයගලන්ට බලන්න පුළුවන් අද vlog එකෙන් අද බලන්න පුළුවන් වෙන්නේ මේ බයික් එක ගැන විස්තර ගොඩක් තියෙනවා මේ බලා ගන්න පුළුවන් ඉතින් ඇත්තට මේ මාර ක්වොලිටි එකක් තියෙනවා මේ බයික් එකේ ඒ කියන්නේ මේ කිසිම සද්දයක් නැහැ මොකද ෆුලි ඉලෙක්ට්‍රික් වාහනයක් ඉඳලා මේ වාහනේ නියම කම්ෆර්ටබල් විදියට යන මේ බයික් එක. ඇත්තටම මාර වටිනවා ගානට. මේ සුපිරියටම තියෙනවා. ඇත්තට try කරලා බලන්න හිතනවා මොකද ඇත්තටම අර හුලං වදිනවා. ඒ ආතල් එක තියෙනවා ඉතින් වාහන වලට වඩා. बैटरी को समझ आती है बैटरी में आमी क्या हाँ बैटरी रखती मन ने सीट रखते एम किसी प्रश्न आज अट दी वतुर यानी प्रश्न जाने का मैं वाटर प्रूफ एत्ते में
ඔව් ඒක තමයි. හොඳයි වතුර යන්නේ ගන්නන්නේ වතුර යන්න පේන්නේ මරු BMI සීච් එකකට ආව ළමයි ඇවිල්ලා අද තියෙනවා පොඩි එක්ස්පෝ එකක් තියෙනවා පොඩ්ඩක් බලාගෙන එන්න කියලා බැලුවේ. ඉතින් thank you වෙනදත් වගේ හැමදාම vlog එකට එකතු වුණාට ඔයගොල්ලෝ දකින්න ඇති බයික් එක කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ ගාව තියෙනවනම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ගිහිල්ලා එන්නම් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම Travel with Magnite YouTube channel එකත් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම Travel with Magnite Facebook page එක පැත්තට යන්න ගිහිල්ලා අනිවාර්යෙන් follow එකක් දාන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් නැවතත් තව වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහිල්ලා එන්න මේ Travel with Magnite. සර ගෙවා යන පිරිගමනේ යොවුන් වියේ විසිතුරු අරනේ නොසිතුවිරු ලෙස සිත කැළවී මතකය අමතක වන මොහොතේ